මගේ පණ එපා වුණා. රෑ 12ට හොල්මනකට මාව අත වුණා. මම උත්සවයකට ගියා සින්දු කියන්න. මට ආපසු වෙන්න ලැබුණා ජාමේ 12ට. මම බෑලා පාරට ඇරුණා කනත්ත දෙසට. මගේ ගිටාර එක අතට අරගෙන එනකොට ශබ්දයක් ඇසිලා මං ආපස් බලනගේ කලට. කළු බල්ලෙක් ඇඟට පැන්නනේ පුරාගෙන මට. මම හැරිලා පස්සට ආපසු දුවනගේ කලට. කළු මිනිහෙක් උඩට පිටියනේ පාරේ හරහට. මම බොහොම බය වුණා. මගේ පාරේ 12ට කොල්මනකට මාව නත් වුණා. අන්න කෙනෙක් දුර සිට එනවා පෙනුනා මේ මාට. මම දිව්වන් එතනට මේ විස්තරය කියන්න. මම ළඟට ගිය විට ඈසුර කුමරිය ලෙසට කිව්වා මේ මාට බය නොවනුන් එයාට. ඔයා ගිටාර් ගහන්න ලක්ෂණ සින්දු කියන්න. මට ආසයි නටන්න කියලා කිව්වා මේ මාට. මම ගිටාර් ගහනවා ලක්ෂණ බයිලා කියනවා. මට මෙහෙම පේනවා බලමිනි නැගිටලා එනවා. මම බොහොම බය වුණා. පණ එපා වුණා. රෑ 12ට හොල්මනකට මාව අත වුණා. සුදෝ එපා නටන්න අපි යමුකෝ ගෙදරට. අපේ අම්මන් ඔයාට ආදරේ වේවි හරියට. මම මෙහෙම කිව්වම එයා පැන්න අහසට. ඌ කියාගෙන නැවතත් පැන්න පොළවට. මම පැන්න අහකට ගිටාර එක ගත්තා දැසට. දුන්නන් ඔළුවට ගිටාර එක කෑලි හැලෙන්න. මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා.